And that's a game for St. Sebastian's, redemption for them. Lemon puff, Maliban lemon puff, Maliban lemon puff, children lemon. අයිබුවන් සුබෝදෑසනක් අපි අද ඉන්නේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයත් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයත් අතර පැවැත්වෙන 20-20 ගැටුම අද ක්‍රියාත්මක වීමට නියමිතයි. ඉතින් තුන්වෙනි වතාවට තමයි කණ්ඩායම් දිත්වය 20-20 තරගයකදී එකිනෙකා මුණ ගැසෙන්නේ. From Prince of Wales has the coin and he will give it a toss. Tails is a call. It's tails. So St. Sebastian's have won the toss. So what's it going to be? You're going to bet first. මේ කණ්ඩායම් දෙකේ පෙළ ගැස්ම නායක රයන් දිසානායක ශාන්ත සෙබස්තියන් කණ්ඩායම වෙනුවෙන් ආදේශ් අල්මේදා, උෂෙන් සිල්වා, සන්දිනු පීරිස්, නවෝත් ප්‍රනාන්දු, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු, वेल्स कुमार विद्यालय नायक रवित जयसूर्य, विश्व देशान, गवीश रोहन, सुहास प्रनांदु, ओशांडी सिल्ला, पसंदकुरे कालू रकिन्ना. සියල්ල සෝදානම් තරගය ආරම්භ කිරීමට ප්‍රසන්න ලක්මින දිවෙනවා. දැන් පන්දුවම සඳහා උෂෙන් සිල්වා පිටිකරන තේරදී සිටින්නේ. පියර කීපයක් ඉදිරියට පැමිණ පහරෙල්ල කිරීමට උත්සාහ කරන්නේ. එවර කෙටි පන්දුවට පුල් කිරීම. එවර පිටින්නට මතක් එපෙටින් යොමු කරන පන්දුවට එවර පියවර කිහිපයක් ඉදිරියට පැමිණෙමින් පන්දු යවන්නාගේ හිසට ඉහළින් පන්දු පහර එල්ල කරන පිටින්න දෙසින් සෑහෙන හොඳ ආක්‍රමණශීලී පන්දු රැකීමක් තිබෙනවා. කෙසේ වෙතත් පළමු පන්දුවටම මිඩ් ඔෆ් ක්‍රීඩකයාගේ හිසට ඉහළින් පන්දු පහර නැවත වතාවක් එල්ල කරන්නේ. තවත් ලකුණු 4ක්. ඒ විනෝදකාමී බවයි නැවතත් පියවර කීපයක් ඉදිරියට පැමිණ එල්ල කරන පහර යාර්තිය සීමාවට ඉහළින් පන්දුව ගමන් කරනවා. 4 සීමාව කරා හලකට අමතක නොවන ප්‍රහාරයක් දියත් කරමින් සිටින්නේ වේල්ස් කුමර පන්දුවට එරෙහිව. නැවතත් පියවර කීප ඉදිරියට පැමිණ එල්ල කරන පහර භෞතික වශයෙන් වුණත් ඉතාමත් හොඳින් පෙළ ගැහිලා තිබෙනවා. ඔව් නැවත වතාවක් පසුපස පාදේ ක්‍රීඩා කරන්නේ බෑක්වර්ඩ් පොයින්ට් දෙසින් මෙවර පන්දුව 4 සීමාව කරා ඇදී යනවා. ආශ්වාසයලා ගෙන දෙනවා වන්නට පුළුවන්. බලමු. එවර ප්‍රබල එල්ලීමක් කරනවා විනිසුරු ඇකිලෝසම සමගින් ආදේශ් අල්මේදාගේ ඉනිම අවසන් වෙනවා. ලකුණු 4ක් ලබා තිබෙදී ලකුණු ලබා ගැනීමේ දලවේගයක් රඳවාගෙන තිබෙනවා මේ වන විට. එවරත් පසුපස පාදයේ සිට එල්ල කරන පහර ස්ථානගත කිරීම සාර්ථකයි. It is his lucky charm today. There you go, and that's over. The fielder. Indeed, Shin Silva just rubbing salt to the wound. That's hammered over mid wicket. Is it a 6? Yes, it's a maximum. It will be interesting to see what sort of that's coming down the track. Is it over the fielder? Yes, indeed. Indeed, Rajiv. Gavish is he's a part-time bowler, but he's taken that big wicket of Oshan Silva. As we speak, Gavish Aron. ඉන්සයිඩ් අවුට් පහර උඩ පන්දුවක් රැක ගන්නවා. ඒ සමගින් ලසෙන්ගේ ඉනිම අවසන් වෙනවා. එවිට ඒගොල්ලන්ට පුළුවන් ඒ හිඩස් භාවිත කරමින් පහර එල්ල කරන්න. පියවරකේ වේදිත පැමිණ එල්ල කරන පහර උඩ පන්දුවක් රැක ගන්නවා. සූරකව රැක ගන්නවා සමගින් නවත්ගේ ඉනිම අවසන් වෙනවා. They're certainly going at around that 7 to 8 Oh, runs. that's driven firmly along the ground. That will be the boundary. Last ball of this over. That's up in there. That's down the ground. Is that a chance for the fielder? Beautiful No chance. stroke. It's a 6. Give me any free runs. This time it's down the ground. There's a fielder in the deep and he takes Yes. it. That's the wicket that they've been looking for. And Koshendra. At the Pisara Stadium, Papri live showing the Isipathana Thurston one-day game. That's gone. Yeah, that's a first ball wicket. එවර කෙටි පන්දුවට ෆුල් පහරක් එල්ල කරනවා. ලකුණු 47ක් ලබාගෙන. එවරත් පිටාක දාරේ වදින එක්පල් ලකුණක් ඉල්ලීමක් කරනවා. දෑවි යනවා හිතවතුනි. බිඳ වැටෙන්නේ 4 රන කඩුල. මීනක පන්දුව. එවර දැවැන්ත පහරකට උත්සාහ කරනවා. අවසන් පන්දුව ප්‍රසන්න ලක්මින රයන් දිසානායක සූදානම්. විශාල පහරක් අනිවාර්යෙන් එල්ල කරමින් පන්දුව බලමු කුමන දෙසින් පහර එල්ල කරයිද කියා. හොඳ පන්දුවක් ඉක්මන් ලකුණක් සාර්ථකයි. 22 ලකුණක් ලෙසයි මිනිසු සටහන් කරන්නේ. ඒ අවසරය නිමාටපත් වෙනවා. නියමිත පන්දු වාර 20 අවසානයේ ලකුණු 171යි කඩලු 7යි. ආරම්භය ලබා දුන් පිටිකරුවා උසෙන් සිල්ලා පන්දු 31යි ලකුණු 64යි. ආදේශ් ලැබී ගියා ලකුණු 4ක් ලබා තිබෙදී රයන් දිසානායක නායකත්වයෙන්ම ක්‍රීඩා කරා.
පන්දු 46ක් තුළ නොදවී ලකුණු 57යි. ඒත් එකම පන්දු එම කරන සඳහන් කරොත් ගවේෂ රෝහණ පන්දුවර 4යි ලකුණු 23කට කඩලු 2ක්, රොසතු සිල්වා පන්දුවර 4යි ලකුණු 22කට කඩලු 2ක්. රුපියල් 50 මැලිබන් සේවරි පොඩ්ඩෝ එක්ක මැච් එකට සෙට් වෙන්න. Good afternoon, everyone. You're tuning in live from Dialog Papre from the De Zoysa Stadium here. We are in for the second innings, the chase of the Cambrians. So we got a game in our hands. It's the first ball coming up. Whipped That's away. flicked. Couple That's- of runs. There we go. Now that's up in there. There's a fielder under it. Can he take it? Oh, yes, he takes it. That's the first wicket. In the offside. Ask you the question this time. And given. That's the second wicket. මේ දක්වා ශාන්ත සෙබස්තියන් කණ්ඩායම සෑහෙන වාසි නතු කරගෙන තිබෙනවා. එවරත් පිටේ පිටත අග්‍රේ දැවටෙන්නේ උඩ පාදුවක් වශයෙන් රැක ගන්නවා කඩු රකින්නා විසින්. මිලක පන්දුව. එවරත් පාවරණේ පන්දුව දැවටෙනවා. දැවී ගිය පිතිකරුවෙක් විදියට සංඥා කරනවා. Cambrians out of this trouble. They did it Oh, yesterday, gone. but Ryan Dissanayake, things would get tougher. Oh, gone. Cambrians Once and, again. එවර කෙටි පන්දුවට පසුපස පාදයේ ෆුල් පහරක් එල්ල කරන උඩ පන්දුවක් රැක ගන්නවා. මිලක පන්දුව. එවර නොපතිත පන්දුවක් ලෙසයි දිසුනේ ඩ්‍රයිව් කිරීමක් කරනවා පළමු පන්දුවෙන්ම. And that's a game for St. Sebastian's. Redemption for them in this third T20 encounter. After losing that one-day game, after so long years, they've come back quite strongly. It's a sorry-looking batting card for Prince of Wales. Just 30 or 48 deliveries for Suhas Fernando. The not-out batter out in the middle was the standout performer for Prince of Wales. Speak of the bowlers who bossed this run chase, Adesh Almeida 4 for 18 in his 4 was absolutely ran through that batting order, the top order of Prince of Wales, and then Malinta. Welcome everyone to the presentation ceremony of this third T20 encounter between St. Sebastian's College and Prince of Wales College. So the winners of the third T20 encounter. They won the toss and elected to bat first, and in their 20 overs, they managed to get 171 for the loss of 7 wickets, with Usain top scoring for St. Sebastian, 64 of 31 deliveries, and Ryan the skipper scoring 57 of 46 deliveries. Rusadu was quite brilliant with the ball, 2 for 22. Maliban lemon puff puff, lemon puff, Maliban lemon puff. හැම සිතක්ම පිපිදේ, රස lemon රසයේ, ජීවිතයම මිහිරයි. Maliban lemon puff puff, lemon puff, Maliban lemon puff, Maliban lemon puff, chill when a lemon.